Hi guys, කොහොමද ඔයාලට? ඔන්න ඔයගලන්ට අදත් අපි අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයගලන්ට ස්ටේ එකකට ඒ වගේම ඩේ අවුට් එකකට යන්න ලස්සන හොටෙල් එක. මේක තමයි NH Bentota Sea Sand Resort. ඉතින් මේ තියෙන්නේ මෙතනට තමයි මුලින්ම අපි එන්නේ හොටෙල් එකට යන්න කලින් අපි කාර් එක පාක් කරලා මෙතනට ඇවිල්ලා ඉන්න ඕන. අපිට එහා පැත්තේ ඉඳලා බෝට් එකක් මේ පැත්තට එනකන් අපව හොටෙල් එකට අරගෙන යන්න. දැන් ඔයගලන්ට පේනවනේ මේ තියෙන බෙන්තර ගඟෙන් එහා පැත්තේ තමයි හොටෙල් එක තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති හොටෙල් එක ඉස්සරහ තියෙනවා. ඉතින් මෙතනට විනාඩි 10න් 10ට වගේ එහා පැත්තේ ඉඳලා මෙහා පැත්තට බෝට්ස් එනවා. ඉතින් එතකොට අපිට මේ බෝට්ස් ඒගොල්ලන් ලයිෆ් ජැකට්ස් දෙනවා. ඉතින් ඒව දාගෙන හරිම සේෆ්ලි ඒගොල්ලන් අපිව මෙහා පැත්තේ ඉඳලා හොටෙල් එකට අරගෙන යනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති තව එකෙක් ඔය බෝට් රයිඩ්ස් ඒ වගේ දේවලුත් මෙතන තියෙනවා. ඒ හොටෙල් එකේ ඔය දැන් ඉස්සරහ පේන තියෙන්නේ අපිට හොටෙල් එක. ඔන්න දැන් අපේ බෝට් එක ආවා. අපි දැන් එහා පැත්තේ යන්න තමයි යන්නේ හොටෙල් එකට යන්න. ඉතින් අපි මේ අද ආවේ ඩේ අවුට් එකකට. ඉතින් මේ හොටෙල් එකේ ඩේ අවුට් පැකේජ් එක වුණා අපිට per person 7,500. එතකොට අවුරුදු 6ට වැඩි බබාලට වෙනම ඔයගලන් පේ කරන්න ඕන. නැත්නම් normally ඔයගලන්ට 6ට අඩු බබාලට නම් ඔයාලට ඒගොල්ලන් ෆ්‍රී තමයි දෙන්නේ. ඉතින් ඔන්න අපි මේ තියෙන හොටෙල් එකේ රිසෙප්ෂන් ඒරියා එක. ලස්සන හොටෙල් එකක්. ඒ වගේම අපි තව යාළුවෝ කට්ටියක් එක තමයි ගියේ. ඉතින් පොඩි බබාලා ගොඩාක් සතුටු වුණා. ඒගොල්ලන් ගොඩාක් එන්ජොයි කරා ඇත්තටම. මොකද මේ පූල් එකත් ලොකු පූල් එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ බේබි පූල් එකකුත් වෙනම තියෙනවා. ඊට පස්සේ ඇඩල් පූල් එකක් වෙනම ලොකු පූල් එකක්. ඉතින් මේ හරිම මේ ලස්සන හොටෙල් එකක්. ඒ වගේම බීච් එකත් තියෙනවා. ඔයගලන්ට බීච් එකටත් යන්න පුළුවන්. ඉතින් හරීම මේ වර්ත් අපිට අපි ගෙවපු මුදලට සරිලන විදිහට අපි එදා එන්ජොයි කරා. ඉතින් ඇත්තටම මේ ලොකුම දේ තමයි ළමයි ගොඩක් එන්ජොයි කරා. මොකද මේ ඒගොල්ලන්ට අර ආස විදිහට හැමදේම තිබුණා. අපි ගියේ ඔක්තෝබර් මාසේ pool access දෙනවා day out package එකට. ඉතින් අපේ අනිත් බබාලා ටික pool එක use කරා. ඊට පස්සේ අපි මේකෙන් පස්සේ ඔන්න මම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද මේගොල්ලන්ගේ බුෆේ එක තියෙන්නේ කියලා. normally day out package එකට අපිට ඒගොල්ලන්ගේ welcome drink එක දෙනවා. ඒ වගේම lunch buffet එක. ඉන් පස්සේ ඒ වගේම හවසට අපිට tea එකත් එක්ක cake ඒගොල්ලන් දෙනවා. ඒක තමයි include වෙන්නේ මේගොල්ලන්ගේ. හැබැයි ඇත්තටම මේගොල්ලන්ගේ time limit එකක් තිබුණ නැහැ අපිට මේ වෙලාවට යන්න කියලා නම් ඒගොල්ලන් එහෙම ටයිම් එකක් දීලා තිබුණේ නැහැ. ඉතින් අපි ගොඩක් රෑ වෙනකන් හිටියා. ඇත්තටම අර ඒගොල්ලන්ගේ මං කියවනේ අන්තිමටම මේ පොඩි ඒගොල්ලන් ස්පෙෂල් දෙයක් ඕගනයිස් කරලා තිබුණා කියලා. ඉතින් ඒක මම ඔයාලට පෙන්නනම්. ඉතින් ඒකත් එක්ක ඇත්තටම මේගොල්ලන්ගේ DJ එකකුත් කරා රෑ. ඉතින් ගොඩාක් රෑ වෙනකන් අපේ අනිත් යාළුවෝ කට්ටිය නම් හිටියා රෑ 10 විතර වෙනකන්. අපි නම් රෑ 7:00 වගේ එතනින් පිටත් වුණා.
මම ඔයගලන්ට මේ බබාලට තියෙන ඇක්ටිවිටි රූම් එකක් වෙනම තියෙනවා. ඒගොල්ලන්ට ප්ලේ රූම් එකක් වෙනම තියෙනවා. මම ඒ දේවලුත් ඔයගලන්ට වීඩියෝ එක ඉස්සරහදී පෙන්නන්නම්. දැන් අපි යමු බුෆේ එක කොහොමද කියලා බලන්න. ඉතින් ඔන්න බුෆේ එකත් ඇත්තටම කෑමත් මේකේ රසයි. සාමාන්‍යයෙන් 7 out of 10 වගේ දෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන සැලඩ්ස්, ඊළඟට ඩ්‍රෙසින්ස් වර්ග, ඊළඟට ඔයගලන්ට වෙනම ඕන ඔලිව් ඔයිල් මොන හරි ඔයගලන්ගේ සැලඩ්ස් වලට යූස් කරන ඒ දේවල්. ඉන් පස්සේ වෙනම ඒගොල්ලන්ගේ තිබුණා වෙස්ටර්න් ෆුඩ්ස්, ඊළඟට ශ්‍රී ලංකන් cuisine එක වෙනම තිබුණා. ඊළඟට ඩිසර්ට් උනත් විවිධ වර්ගයේ ඒ කියන්නේ සැලකිය යුතු මට්ටමකින් තිබුණා. අනිත් එක විශේෂම දේ හොඳට සීෆුඩ් තිබුණා. මොකද ක්‍රැබ්ස් තිබුණා, ඊළඟට කටල් ෆිෂ්, ප්‍රෝන්ස් හැමදේම තිබුණා සීෆුඩ්. ඒ වගේම පෝක් තිබුණා, බීෆ් තිබුණා, චිකන් තිබුණා. ඉතින් ඒ නිසා ඇත්තටම අපි දෙන මුදලට මේ ඇත්තටම මේ වටිනාකමක් තියෙන කෑම වේලක් සහ අනිත් එක අපි ඇත්තටම ගොඩක් බබාලගේ පැත්තෙන් බැලුවොත් එයාලා ගොඩක් එන්ජොයි කරා. ඉතින් ඇත්තටම ගොඩක් වටිනවා මේ වටින ඩේ අවුට් පැකේජ් එකක් තමයි මේක. අනිත් එක ස්ටාෆ් එකත් හරිම හොඳයි. ඒගොල්ලන් හරි ෆ්‍රෙන්ඩ්ලි. ඒ නිසා ඇත්තට මේ ඔයගලන්ට ඩේ අවුට් එකකට යන්න තැනක් හොයනවා නම් මේක ඇත්තටම හොඳ හොටෙල් එකක් කියලා මට කියන්න පුළුවන්. මේ තියෙන්නේ දැන් මම ඔයාලට මේ පෙන්නන්නේ ඩිසර්ට් කෝනර් එක. ඩිසර්ට්ස් වර්ග ගොඩක් තිබුණා. ඒගොල්ලන්ගේ මේ ජගරි පුඩින් එකක් තිබ්බා. ඒක හරිම රහයි. ඊට පස්සේ තියෙන අනිත් ඩිසර්ට්ස් එක අයිස්ක්‍රීම් normally හැමතැනම තියෙනවා වගේ. ළඟට කර්ඩ් ඇන්ඩ් ඩ්‍රින්ක් ඒ හැමදේම තිබුණා. මේගොල්ලන්ගේ අපිට අවුට්ඩෝර් වගේම ඉන්ඩෝර්ත් ඔයගලන්ට කෑම ගන්න පුළුවන්කම තිබුණා. දැන් ඔන්න මම ඔයාලට පෙන්නන්නේ මම අර කලින් කිව්වා වගේ බබාලට සෙල්ලම් කරන්න තියෙන මේ වෙනම තියෙන රූම්ස් දෙකක්. බබාලගේ මේ ඇක්ටිවිටි රූම් එකයි මේ ප්ලේ රූම් එකයි දෙකම උදේ 9 ඉඳලා 6 වෙනකම් ඕපන් කරලා තියෙනවා. ඉතින් ඒ දේවල් ඔක්කොම ෆ්‍රී ඔයගොල්ලන්ට. මේ තියෙන්නේ වීක්ලි මේගොල්ලන්ගේ ඇක්ටිවිටි ෂෙඩියුල් එකක් තියෙනවා. කිඩ්ස්ලට විතරක් නෙමෙයි ඇඩල්ට්ස්ලටත් තියෙනවා ඒගොල්ලන්ගේ හැමදාම. ඒ කියන්නේ බබාලට නම් කුකරි ප්‍රෝග්‍රෑම් එකක්, ඊළඟට ඔය පේන්ටිං සෙෂන් එකක්, ඒ වගේ ගොඩාක් ඇක්ටිවිටීස් මෙයාලගේ තියෙනවා. ඉතින් ඒක හැමදාම දවසින් දවස එක වෙනස් වෙනවා. දැන් මන්ඩේ තියෙන එක නෙමෙයි ටියුස්ඩේ තියෙන්නේ, ඒක නෙවෙයි සැටර්ඩේ තියෙන්නේ, ඒක නෙමෙයි සන්ඩේ තියෙන්නේ. වගේ දවසින් දවස වෙනස් වෙනවා. අන්න මේක තමයි එදා දවසේ තිබ්බ විශේෂම ඉවෙන්ට් එක. ඒගොල්ලන් ක්‍රිස්මස් කේක් එක හදන්න පටන් ගත්තේ ඔන්න එදා. ඉතින් ඒගොල්ලන් ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාලා ලොකු මේකක ඔය ඉස්සරහින් පේන තියෙන එක ඒකට දාලා අපිට දෙනවා ඒකට දාන ඇල්කොහොල් වර්ගයි, ඊට පස්සේ ජෑම්, සිරප් වර්ග ඒ ඔක්කොම අපි ඉන්න කට්ටියට බෙදලා දෙනවා. දීලා අපිට තියෙන ඒ ටික දාලා මික්ස් කරන්න. ඉතින් ඊට පස්සේ ඒගොල්ලන් නිකන් පොඩි පෙරහැරකින් වගේ කට්ටියම එනවා උතන්ට. ඇවිල්ලා තමයි මේ දේවල් කරන්නේ. ඉතින් ඔයගොල්ලන් ඉස්සරහදී මේ වීඩියෝ එක මම මෙතනට ඇටච් කරනවා. ඔයගොල්ලන් වීඩියෝ එක එන්ජොයි කරන්න.
ඉතින් ඔන්න අපේ වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි ඔයගොල්ලන් හැමදෙනාටම subscribe කරලා නැති අය subscribe කරලා තියාගන්න. මේ වගේ ලස්සන වීඩියෝස් ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන් හැමෝටම ගොඩක් ස්තුතියි අපිත් එක්ක රැඳෙන්නට.